සුබ දවසක් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායස් YouTube channel එකට පිළිගන්නවා. මම දිවුල් හදලා බිව්ව රසම රස ක්‍රමයක් ගැන තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. දිවුල් ගෙඩියක් හම්බුනොත් මේ ක්‍රමයට හදලා බලන්න හරිම රසයි. මං චූටි දිවුල් ගෙඩි 3ක් තමයි අරගෙන තියෙන්නේ. ඒක මේ විදිහට බිඳ ගන්නවා. ඊට පස්සේ දිවුල් ගෙඩිය මැදේ සූරලා බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. දිවුල් ඇට තිබ්බට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට දිවුල් ඇටත් එක්කම එකතු කරගන්න පුළුවන්. ඔයාලට මේකට කැමති නම් සීනි මේස ඇඳි දෙකක් විතර දාගන්න පුළුවන්. අයිස්ක්‍රීම් දාගත්තු නිසා සාමාන්‍යයෙන් සීනි කන අයට මේකේ තියෙන පැන් රස හොඳටම ඇති. වැඩිපුර පැන් රසට ආස අයට සීනි චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට අයිස්ක්‍රීම් දාගන්න. මම දාගන්නේ වැනිලා අයිස්ක්‍රීම් එකෙන්. මේස ඇඳි 3ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ අයිස් කැට කීපයක් එකතු කරගන්නවා. දැන් මේකට සාමාන්‍ය ප්‍රමාණයෙන් චුට්ටක් වතුර එකතු කරගන්නවා. වැනිලා ටිකකුත් දාගන්නවා. දැන් මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණය මම මේක වීදුරුවකට දාගන්නවා. මේ පානය හදලත් මම මේක උඩට අයිස්ක්‍රීම් ස්කූප් එකක් දාගන්නවා. මේ විදිහට හදලා බොන්න මේක හරිම රසයි. මම මේක එකපාරක් හදලා බිව්වා. ඒක ගොඩාක් රස නිසා තමයි ඔයාලට වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.